ආයිබෝවන් සුබ උදෑසනක් වේවා. දලදා සංඝගේ පිහිට ආරක්ෂාව තුළින් බුද්ධ ධම්ම සංඝ රත්නයේ ආනුභාවයෙන් සතර වරන් වන විරෝධ විරූපාක්ෂ වෛශ්‍ය දෙවියන්ගේ රැකවරණය තුළින් 33 කෝටියක් වඩින්නා වූ දෙවියන්ගේ රැකවරණය තුළින් රුවන්වැලි මහරජාණන් වහන්සේගේ ශක්තිය තුළින් ජයසිරි මහ බෝරජුන්ගේ රැකවරණය තුළින් කලකුමාර බණ්ඩාර දෙවියන්ගේ රැකවරණය තුළින් මහා පත්තිනි මෑණියන් වහන්සේගේ රැකවරණය තුළින් භද්‍රකාලි අම්මාගේ රැකවරණය තුළින් ඔබේ ග්‍රහ දොස් දුරු වේවා, නැන නුවණ පහළ වේවා, අගහිඟකම් දුරු වේවා, සතුරු බාධා දුරු වේවා, අස්වා කටවා දොස් දුරු වේවා, යම් බාධක වේදේශයල්ලක්ම දූරයෙන් දුරටපත් වේවා, නිරෝගී සුවය අත් වේවා, දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි. අද දවස ගැන කතා කරද්දී 2026 මැයි මාස 21 වන බ්‍රහස්පතින්දා දිනට හිරු උදාව තිබෙනවා උදෑසන 5:53ට හිරු බැහැලා යනවා සවස 6:21ට රාහු කාලයේ දිස බලද්දී අද දවසේ 1:39 සිට 3:12 දක්වා රාහු කාලයේ පවතිනවා මරු සිටින දිශාව දකුණ සුබ දිශාව ලෙසින් ගන්න පුළුවන් උත්තර සුබ මූර්තියක් ලෙසින් අද දවසේ ගන්න පුළුවන් 10:41 වැවිලි කර්මාන්ත කටයුතු ගොඩනැගිලි තැනීම් කටයුතු අන් අය මේවා කරන කටයුතු තරග විභාග කටයුතු නීතිමය ගැටලු වලින් සම්බන්ධ වැඩ කටයුතු වලට යෑමේ කටයුතු පොතපත ඇසුරින් කරන කටයුතු ඇතුළු ඕනෑම සුබ වැඩ කටයුත්තකට මෙම සුබ මූර්තිය ගත හැකියි.